2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැති හිමිව ඇති බව සඳහන් වේ. 2025 අප්‍රේල් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නංවා ඇත. 2025 අප්‍රේල් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නංවා ඇත. 2026 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නංවා ඇත. 2026 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නංවා ඇත. මෙවන් උණුසුම් පුවත් රදසනින් ඉගෙන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.